ගන්න පුළුවන්. දත්ත රැස් කිරීමයි, ගබඩා කිරීමයි, සැකසීමයි ඔක්කොම තියෙනවා. ඒකාබද්ධව භාවිතා කරන පද්ධතියක්. විසඳීමට සහාය සඳහා රුඩාංග, මුදුරාංග, දත්ත, ජාල, මානව සම්පත් ඔක්කොම භාවිතා කරනවා. ඉතින් මේක හරි චුට්ට තියෙන බලමු පොඩ්ඩක් බලමු ඊළඟ එකත්. ඒ අනිවාර්යයෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ විය යුතු අතර දත්ත හුවමාරු සඳහා බාහිර ජාල සේවාවන් මත පමණක් රඳා පවතින සම්පූර්ණයෙන්ම වලාකුළු මත පදනම් වූ පද්ධතියකි. නෑ. තොරතුරු පද්ධතිය හැමම තියෙන්න ඕනේ නෑ. තොරතුරු පද්ධතිය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් වෙනවද? ඒක ලෝකල් ඩේටාබේස් එකක වෙනවද කියලා ඒ සිස්ටම් එක හදන ස්වභාවය අනුව තමයි වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක ගන්න බෑ. ඉතුරු ඒවා ගන්න බෑ. තුන්වෙනි උත්තරේ හරි. තුන්වෙනි පිළිතුර නිවැරදි. එහෙනම් 25ට 3. ඔයාලා මාක් කරගන්න හරිද? මේ වීඩියෝ එක බලනවා නම් මේ පේපර් එකත් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟ එක බලමු. 26. අන්තර්ජාලය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්නට. A. අන්තර්ජාලය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගොනු භාගත කිරීම සඳහා පමණි. වැරදි. ගොනු භාගත කිරීම සඳහා විතරක් නෙවෙයි අපි වීඩියෝ සම්මන්ත්‍රණ ඒ වගේම අපි එක එක දේවල් හොයන්න සර්ච් කරන්න ඒ වගේම ගොඩක් ඒවට මේ පාවිච්චි කරන වීඩියෝ බලන්න සින්දු අහන්න ඩවුන්ලෝඩින් විතරක් නෙවෙයි. අන්තර්ජාලය අනු එක් ගොඩනැගිල්ලක් තුළ ඇති පරිගණක වලට පමණක් සම්බන්ධ කරන ස්ථානීය ප්‍රදේශ ජාලයකි. වැරදි. අන්තර්ජාලය කියන්නේ මුළු ලෝකයේම සම්බන්ධ වෙලා තියෙන එකක්. C බලමු. හරි. එතකොට අන්තර්ජාලය යනු ලොව පුරා විසිරුණු පරිගණක ජාල එකිනෙකට සම්බන්ධ කරන ලද විශාල ගෝලීය පද්ධතියක්. ඔව්. අන්තර්ජාලය කියන්නේ ලොව පුරා විසිරුණු පරිගණක ජාලවල එකතුවක්. අන්තර්ජාලය කියලා කියන්නේ. එතකොට C හරි. බලමු නිවැරදි පිළිතුර. පළවෙනි එක වැරදි, දෙවෙනි එක වැරදි. C පමණක් නිවැරදි. හරි. එතකොට නිවැරදි ප්‍රකාශය හොඳට බලන්න ළමයි මේ පේපර් කරද්දි වැරදි ප්‍රකාශය, නිවැරදි ප්‍රකාශය කියලා මේ ඔයාලා මේ ටික කියවන්නේ නැහනේ. එතකොට අපරාධ ලකුණු. අනිවාර්යයෙන් මේකෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය. ඉතින් හරි එක. දැන් මේ වගේම කලින් ඇහුව වැරදි ප්‍රකාශය. එහෙනම් ඔන්න තුන්වෙනි එක තමයි උත්තරේ. C පමණක් නිවැරදි. ඊළඟ ප්‍රශ්නෙට බලමු. ඊළඟ ප්‍රශ්නේ ඩේටාබේස්. 10 වසරේ අන්තිම පාඩම. මාර්ගගත පාඨමාලාවක් සඳහා ඔන්ලයින් කෝස් එකක් සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීමට සකස් කර ඇති පද්ධතියකට භාවිතා කරනු ලබන දත්ත සමුදාය වගු කිහිපයක් පහත දක්වා ඇත. කෝස් හැදෑරිය හැකි පාඨමාලා පිළිබඳ විස්තර. කෝස් ටේබල් එකක් තියෙනවා. ස්ටුඩන්ට් සිසුන්ගේ විස්තර ස්ටුඩන්ට් ටේබල් එක. ඒ වගේම එන්රෝල්මන්ට් පාඨමාලා වලට සිසුන් ඇතුළත් කර ගැනීම වාර්තා කරයි. ඒ කියන්නේ එන්රෝල්මන්ට් වගුවේ ඉන්න ඕනේ හරියටම කෝස් එකක් තෝරාගත්තු සිසුන් විතරයි. හරි බලමු අපි. හරි. කෝස් ටේබල් තියෙනවා, ස්ටුඩන්ට් ටේබල් තියෙනවා, එන්රෝල්මන්ට් ටේබල්. බලමු 27 වෙනි ප්‍රශ්නේ. එන්රෝල්මන්ට් වගුවේ පවත්නා ශේෂ්ත්‍ර ගණන වෙනුවේ. හරි. මේ ළමයි ඩේටාබේස් එකක් කියලා කියන්නේ මේ මුළු දත්ත වගුවලම එකට එකතුවක්. මේ දත්ත වගු එකට එකතු වෙලා තමයි ඩේටාබේස් එකක් කියලා එකක් හැදෙන්නේ. මේ ඔක්කොම එකක් කියලා ගත්තොත් ඩේටාබේස් DB කියලා කියමු. හරි. එතකොට මේක ඇවිල්ලා ටේබල් එකක්. දත්ත වගුවක්. ටේබල්. මේ ටේබල් එකක තියෙන එක දත්ත තීරුවක්. ඒ කියන්නේ මෙන්න මේ හරහට ගත්තොත් තීරුවක් මේවට අපි කියනවා රෙකෝඩ් එකක් කියලා. මතකත් ඇති දරුවන්ට සමහරවිට මතක නැද්ද දන්නෙත් නැහැ. ඔන්න අපි මතක කරගමු පාඩම. මේ එක ටේබල් එකක මේ තීරුවකට අපි කියනවා data row එකකට අපි කියනවා data record එකක් කියලා. එතකොට මේ වගුවේ තව තියෙනවා මෙන්න මෙහෙම headlines. ඒ කියන්නේ මේ වගුව අයත් මොන කැටගරි එකටද කියලා. ඒ කියන්නේ මේක මේ වගුවේ එක තීරුවක් අයත් මොන කැටගරි එකටද කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේවට අපි කියනවා ක්ෂේත්‍රයක් කියලා. එහෙම නැත්නම් ෆීල්ඩ් එකක්. ෆීල්ඩ්. එහෙම නැත්නම් ක්ෂේත්‍රයක්. එතකොට අපෙන් අහන්නේ එන්රෝල්මන්ට් වගුවේ පවත්නා ක්ෂේත්‍ර ගණන වෙනුවේ. ඒ කියන්නේ මේ තීරු ගණනනේ අහන්නේ. කොච්චර මෙහෙම කොලම්ස් තියෙනවද කියලා අහන්නේ. මේ
එන්රෝල්මන්ට් එකේ තියෙනවා 1 2 3 4 5ක්. එහෙනම් හරිම ලේසි. මේ ටික චුට්ටක් බලා ගන්න විතරයි තියෙන්නේ. මේකේ ඩේටාබේස් වල ඔක්කොම මේ ප්‍රශ්න වලට ඔක්කොම ලකුණු ගන්න පුළුවන්. එන්රෝල්මන්ට් වගුවේ ශේෂ්ත්‍ර 5යි. උත්තරේ පළවෙනි එක. 28 බලමු. එන්රෝල්මන්ට් වගුවේ ප්‍රයිමරි කී, ඒ කියන්නේ ප්‍රාථමික යතුර ලෙස වඩාත් සුදුසු වන්නේ මොකක්ද කියලා අහනවා. එන්රෝල්මන්ට් කී, එන්රෝල්මන්ට් ටේබල් එකේ එන්රෝල්මන්ට් වගුවේ ප්‍රයිමරි කී. ප්‍රයිමරි කී කියන්නේ මොකද්ද ළමයි? ප්‍රයිමරි කී එහෙම නැත්නම් ප්‍රාථමික යතුර කියන්නේ වගුවක එක් රෙකෝඩයක් අනන්‍යව අඳුරා ගන්න භාවිතා කරන ශාස්ත්‍රය. ඒ කියන්නේ අපි මේ ටේබල් වලින් තියෙන එක දත්තයක් එළියට ගන්න එයාට අනන්‍ය වෙලා තියෙන ශාස්ත්‍රය තමයි අපි ප්‍රාථමික යතුර කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මෙහෙමයි. මේ ස්ටුඩන්ට් ටේබල් එක ගමු. නිමල්. එයාගේ ස්ටුඩන්ට් ID කියලා තියෙන ශාස්ත්‍රයක්. ඒක තමයි එයාගේ ප්‍රාථමික යතුර. ප්‍රාථමික එයාගේ මේ ස්ටුඩන්ට් ID එක ප්‍රාථමික යතුර වෙන්න හේතුව තමයි S101 කියන ප්‍රයිමරි කී එක. කියන්නේ ස්ටුඩන්ට් ID එක තව කොහෙවත් මේකේ යෙදිලා නැහැ. එහෙනම් මේ ප්‍රාථමික යතුර වෙන්න විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ප්‍රාථමික යතුර එකම, ඒ කියන්නේ ප්‍රාථමික යතුර වෙනත් රෙකෝඩවල එකම ටේබල් එකේ වෙනත් රෙකෝඩවල, ඒ කියන්නේ පිටපත් තියෙන්න බෑ. ඒ වගේමයි මේක empty හිස් තියෙන්නත් බෑ. ඉතින් මේ ප්‍රාථමික යතුර ඔක්කොම මේ තීරු තුනක් තියෙනවා. පේලි තුනක් තියෙනවා. පේලි තුනේම ෆිල් වෙලා තියෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් නේ. සමානේව නැහැ. පිටපත් නැහැ. එතකොට මෙන්න මේක ප්‍රාථමික යතුරක් කියලා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මේක ප්‍රාථමික යතුරක් කියලා ගන්න බෑ. ස්ටුඩන්ට් නේම් කියන එක උදාහරණයක් විදිහට ගත්තා. මොකද නිමල් මෙතන හිටියට ආයි තව නිමල් කෙනෙක් යටට එන්න පුළුවන්. එතකොට ප්‍රාථමික යතුරක් වෙන්න නම් අනිවාර්යෙන් ඩුප්ලිකේට් තියෙන්න බෑ. පිටපත් තියෙන්න බෑ. ඒ වගේම ගොඩක් වෙලාවට ඔය නම් කියන ඒවා නම්, එතකොට ඔය ඇඩ්‍රස් ඔය වගේ දේවල් ප්‍රාථමික යතුරු වලට ගන්නෙ නැහැ. ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ එකක් තමයි ගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරක් දෙකක් හෝ ඉලක්කම් එකතු වෙච්ච එකක් තමයි. හරි. හොඳයි. එහෙනම් එන්රෝල්මන්ට් වගේ ප්‍රාථමික යතුර, ඒකට එන්රෝල්මන්ට් කියන එක වෙනමම අනන්‍යව අඳුර ගන්න පුළුවන්, රෙකෝඩ් අනන්‍යව අඳුර ගන්න පුළුවන් විශේෂ මේ යතුරු ශාස්ත්‍රය තමයි එන්රෝල්මන්ට් ID කියන එක. එහෙම කියන්න හේතුව මොකද? මේක තියෙන්නේ ස්ටුඩන්ට් ID, කෝස් ID කියන්නේ මේ දෙන්නකින් ආපු කීස් දෙකක්. එන්රෝල්මන්ට් ඩේට් එක ID එකක් විතර ගන්න බෑ. මේක එකම ඩේට් එකේ ගණන් කීයක් ගොඩක් වෙලා තියෙන්න පුළුවන්. පේමන්ට් ස්ටේටස් ගන්න බෑ. මොකද පේඩ් ඒවා දෙකක් තියෙනවා, පෙන්ඩිං ඒවා දෙකක් තියෙනවා. පිටපත් වෙලා තියෙනවා. එහෙනම් හරි මේක එන්රෝල්මන්ට් ID. මොකද මේක පිටපත් වෙලා නැහැ. එකයි තියෙන්නේ. එක වගේ එකයි තියෙන්නේ. F.1 ආයෙ මෙතන F.1 කියලා එකක් නැහැ. එහෙනම් මේකේ උත්තරේ එන්රෝල්මන්ට් ID. උත්තරේ 4. 28ට 4. ඊට පස්සේ එන්රෝල්මන්ට් වගුවේ ෆොරින් කී ආගන්තුක යතුරු ලෙස ක්‍රියා කරන තීරුව මොනවාද? ආගන්තුක යතුරක් කියන ළමයි එවලම් ආගන්තුකෙක් අපිට පිට එක්කෙනෙක්. එන්රෝල්මන්ට් වගුවේ ආගන්තුක යතුරු. මේ එන්රෝල්මන්ට් ID තියෙනවා. ඒක එයාගේ. එයාව අනන්‍යව අඳුර ගන්න එක පාවිච්චි කරන්නේ. එන්රෝල්මන්ට් ඩේට්, එයාගේ ඩේට් එක. වගේම පේමන්ට් ස්ටේටස් එක. දැන් මෙතන බලන්න ස්ටුඩන්ට් ID, කෝස් ID තියෙනවා. මේ ස්ටුඩන්ට් ID සහ කෝස් ID කියන්නේ කෝස් ටේබල් එකේ, ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රාථමික යතුරු දෙක නේද? මේ කෝස් ID. මේක මේ. ඒ වගේම මේක තමයි මේ. එතකොට එන්රෝල්මන්ට් ටේබල් එකේ වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් එම වගුවේ රෙකෝඩ් ශාස්ත්‍රයක තියෙනවා නම් ඒ වගේවට අපි කියනවා ආගන්තුක යතුරු. වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් මේ වගුවේ, ඒ කියන්නේ එම වගුවේ තිබෙනවා නම්, මේ වෙනත් වගුවක ආගන්තුක යතුරක් එම වගුවේ තිබෙනවා නම් මේ එන්රෝල්මන්ට් වගුවට ඒක ආගන්තුක යතුරක්. ස්ටුඩන්ට් ටේබල්ට මෙයා ආගන්තුක යතුරක් නෙවෙයි. ඒක එයාගේ ප්‍රයිමරි කී එක. නමුත් එන්රෝල්මන්ට් වගුවට මෙයා මෙයා ආගන්තුක යතුරක්. එහෙනම්
ස්ටුඩන්ට් ID එකත් ආගන්තුකයේ අතුරක්, ඒ වගේම කෝස් ID එකත් ආගන්තුකයේ අතුරක්. ඉතින් මේ දෙකම මේකට අදාළ වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර ස්ටුඩන්ට් ID සහ කෝස් ID 29ට 3. තිහ බලමු. තව ප්‍රශ්න 10 අපිට කතා කරන්න තියෙන්නේ. right. Introduction to Python පාඨමාලාවට ඇතුළත් වූ සිසුන්ගේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් සම්බන්ධ කළ යුතු වගු මොනවාද? Introduction to Python බලමු. අහන්නේ එයාලා අහන්නේ Introduction to Python පාඨමාලාවට ඇතුළත් සිසුන්ගේ තොරතුරු. කාගේ තොරතුරුද අහන්නේ? සිසුන්ගේ තොරතුරු. හැබැයි කෝස් වගුවත් අපිට සම්බන්ධ කරන්න වෙනවා. මොකද නැත්තම් එහෙම නැත්තම් මේ කෝස් එක ඒ කියන්නේ මේ මොකද්ද පාඨමාලාව කියලා අපිට දැනගන්න විදියක් නැහැ. ඒ වගේමයි මෙයා අහන්නේ සිසුන්ගේ තොරතුරු වගේම මෙයාට සම්බන්ධ සිසුන්ගේ තොරතුරු තමයි. හැබැයි මෙයා අහන්නේ පාඨමාලාවට ඇතුළත් වෙච්ච අය. ඒ කියන්නේ එන්රෝල් වෙච්ච අය. බලමු. පාඨමාලාවට ඇතුළත් වුණා නම් අපි එන්රෝල්මන්ට් ටේබල් එකේ බලන්න ඕනේ. එන්රෝල්මන්ට් ටේබල් එකේ බලද්දී අපිට සිසුන්ගේ විස්තර ගන්න විදියක් නැහැ. ස්ටුඩන්ට් ටේබල් එක සම්බන්ධ නොකර. ඉතින් මෙතනින් ස්ටුඩන්ට් ටේබල් එක සම්බන්ධ කරලා තියෙනවා. ස්ටුඩන්ට් ටේබල් එක සම්බන්ධ කරලා ඒ ස්ටුඩන්ට්ගේ විස්තර ගන්න පුළුවන්. නම, සිටි එක ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන මොනවද අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ස්ටුඩන්ට් ටේබල් එකෙන් බැහැනේ ඉතින් කෝස් කන්ටෙන්ට් එක බලන්න. ඒම නිසා අපිට කෝස් ID එක ඕන වෙනවා. කෝස් එක මොකක්ද කියලා බලන්න. එහෙමනම් අපිට Introduction to Python මේ කෝස් එකේ අය කොච්චර එන්රෝල් වෙලා තියෙනවද කියලා බලන්න මේ වගු තුනම අපිට සම්බන්ධ කරන්න වෙනවා. ඒ මොකද එන්රෝල්මන්ට් වෙච්ච විස්තර තියෙන්නේ එන්රෝල්මන්ට් වගුවේ. ස්ටුඩන්ට්ගේ විස්තර තියෙන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ. ඒ වගේම කෝස් ගැන තියෙන්නේ කෝස් ටේබල් එකේ. Python තියෙන්නේ කෝස් ටේබල් එකේ. ඉතින් ඒක නිසා අපිට තුනම සම්බන්ධ කරන්න වෙනවා. එහෙනම් අපිට කෝස්, ස්ටුඩන්ට් සහ එන්රෝල්මන්ට් කීස්, එන්රෝල්මන්ට් කියන ටේබල් තුනම වගු තුනම සම්බන්ධ කරන්න වෙනවා. ඊට පස්සේ අහනවා මෙහි කෝස් 31 වෙනි ප්‍රශ්නේ. මෙහි කෝස් වගුව සහ ස්ටුඩන්ට් වගුව අතර පවතින සම්බන්ධතාව වන්නේ මොකක්ද කියලා. හරි. දත්ත සමුදායේ ප්‍රධාන වශයෙන් සම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. ඒක බහු බහු. ඒ කියන්නේ one to one, one to many, many to many. එතකොට මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. වගු අතර පවතින සම්බන්ධතාවයේ තීරණය වෙන්නේ මෙන්න මෙහෙමයි. කෝස් වගුව සහ ස්ටුඩන්ට් වගුව. එනවා කෝස් වගුව සහ ස්ටුඩන්ට් වගුව. යම් ශාස්ත්‍රයක එක් රෙකෝඩයකට ඊට සම්බන්ධ වෙනත් වගුවක ශාස්ත්‍ර කිහිපයක් අදාළයි නම්, ඒ කියන්නේ එක් රෙකෝඩයකට විවිධ ශාස්ත්‍ර කිහිපයක් සම්බන්ධයි නම්, උදාහරණයක් විදියට S.S101 කියන නිමල් කියන මේ පුද්ගලයා මේ කෝස් තුනම කරන කෙනෙක් නම්, ඒ වගේ වෙලාවට one to many මේ පැත්තේ one to many එක්කෙනෙක් මේකේ මේ ටේබල් එකේ ශාස්ත්‍ර තුනම පාවිච්චි කරනවා. මේ කෝසස් තුනටම ලියාපදිංචි one to many. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත. එක කෝස් එකක් මේ වගේ එක කෝස් එකක් ළමයි කිහිප දෙනෙක් පාවිච්චි කරන්නත් පුළුවන්. ළමයි කිහිප දෙනෙක් එන්රෝල් වෙන්නත් පුළුවන්. නේ? ඒ කියන්නේ කෝස් ටේබල් එකට එක රෙකෝඩ් එකකට ස්ටුඩන්ට්ලා කිහිපයක් ඉන්නත් පුළුවන්. එක ස්ටුඩන්ට් කෙනෙක්ට කෝසස් කිහිපයක් ෆලෝ අප් කරන්නත් පුළුවන්. එතකොට මේක වෙන්නේ එන්රෝල්මන්ට් ටේබල් එක හරහා. හරි. එතකොට මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? මෙයාටත් ගොඩක් ඉන්නෝ, මෙයාටත් ගොඩක් ඉන්නෝ. එහෙනම් වක්‍රාකාරයෙන් මේක many to many. හරි. හැබැයි සමහර අවස්ථාවල මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ නීතියක් ගෙනාව කියලා එක ස්ටුඩන්ට් කෙනෙක්ට කෝස් එකයි පාවිච්චි කරන්න පුළුවන්. කෝස් එකයි ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක්ට එක කෝස් එකයි. මේකට මෙයාට මෙයා විතරයි.
හරි. මෙයාට මෙයා විතරයි. මෙයාට මෙයා එකයි. එතකොට 1 to many එක්කෙනෙක්ට එකයි. එතකොට 1 to 1 උදාහරණයක් ගත්තොත් 1 to 1 උදාහරණයක් ගත්තොත් මෙහෙමයි. හිතන්නකෝ මොනවා හරි ඉස්කෝලේ ඉන්න දරුවන්ට ආධාර දෙන මොනවා හරි එකක් තියෙනවා. එතකොට ඩොනේෂන් ටේබල් එකක් තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් ටේබල් එකක් තියෙනවා. එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක් ගන්නේ එක ඩොනේෂන් එකයි. එයාට ඩොනේෂන් ගොඩක් ගන්න බෑ. හරි. ඒ වගේම එක ඩොනේෂන් එකකට ඉන්නේ එක ළමයා. හරි. ඊළඟ ඩොනේෂන්. අන්න ඒ වගේවට 1 to 1 ගන්න පුළුවන්. හරි. එතකොට ඉතින් අපි තීරණය කරන්න ඕන අනිත් එහෙම වෙන්නේ නැහැ කියලා. හරි. ඒ කියන්නේ ඩොනේෂන් දෙකක් තුනක් ගන්නෙ නැහැ කියලා. ඩොනේෂන් දෙකක් තුනකින් ළමයා ගන්නෙත් නැහැ. එක ළමයයි ඩොනේෂන් එකට කියලා අපි හිතන්න ඕන. නැත්තම් ඉන්න බෑ. රයිට්. මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා. එහෙනම් මෙන්න එක් වගුවකට මේකේ ශ්‍රේෂ්ඨ ගොඩක් තියෙනවා. ඒ වගේම මේකෙත් ශ්‍රේෂ්ඨ ගොඩක් තියෙනවා. many to many සම්බන්ධතාවය. many to many කියන්නේ බහු 31 3. ඊට පස්සේ 32. ඉතින් ඇත්තටම මේ පාඩම් තියෙන්නේ ඊළඟ පාඩම් වල. එතකොට මේ වගේ ඔය ඔයාලට තියෙනම ඇනිමේෂන් හදන්න ගන්න පාඩමක්. ඉතින් ඒක ද්විමාන සජීවීකරණය 2D ඇනිමේෂන් කියලා කියන්නේ මේකට. ඉතින් මේකෙදි පාවිච්චි කරන්න ඇති රාමු වර්ගය මොකක්ද කියලා අහනවා. රාමු කියන්නේ ෆ්‍රේම්ස් කියන එක. ඒ කියන්නේ අපි ඕනම දෙයක් හදද්දී අපි වීඩියෝ එඩිටින්, ෆොටෝ එඩිටින් කරද්දී අපි එක රාමුවක තමයි මේ අපි වැඩේ කරන්නේ. එතකොට අපි මේකෙදි රාමු කිහිපයක් එක වැඩ කරන්න ඕන. මොකද ඇනිමේෂන් එකක් කියන්නේ එක රාමුවක් විතර නෙවෙයි, රාමු කිහිපයක් එකට එකතු වෙලා තියෙන වැඩක්. ඒ වගේමයි මේකේ තියෙනවා විවිධ රාමු වර්ගත් මේ වැඩේ කරන්නේ. ඉතින් මේකේ උත්තර වශයෙන් ගත්තොත් මේක ඇත්තටම තියෙනවා කී ෆ්‍රේම් කියලා එකක්. කී ෆ්‍රේම් කියන්නේ එක් තැනක ඉඳන් තව තැනකට යද්දී අපි පාවිච්චි කරන ෆ්‍රේම් එක. ඒ කියන්නේ ටයිම් එකට ඒක වෙනස් වෙන්න හදන ෆ්‍රේම් එකක්. ඊට ටීම් රාමෝ කියලා එකකුත් තියෙනවා. ඒ වගේම වියුක්ත මූලික රාම බ්ලැන්ක් ෆ්‍රේම් එකකුත් තියෙනවා. බ්ලැන්ක් කියන එක මේකටම පොදුයිනේ. ඉතින් ඔන්න ඔය ටික තියෙනවා. මේකේ නැත්තේ ඕඩියෝ ට්‍රැක් කියන දේ. ඉතින් ශ්‍රවණය කියන ටික පස්සේ තමයි ඇඩ් කරන්න තියෙන්නේ. මේකේ මේ වැඩේදී අපි ශබ්දය ගැන මෙතන කතා කරන්නේ නැහැ. ඒක නිසා මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ 4. ඊට පස්සේ Windows Movie Maker. Windows Movie Maker කියලා මේ ඇප් එකක් තියෙනවා. Windows ඇප් එකක්. මේ 33 වෙනි ප්‍රශ්නේ. මේක Windows 7 වල වගේ තමයි ඉස්සරම ආවේ. දැන් නම් ඔපරේටින් සිස්ටම් වල Windows 10 වල මේක බලා ගන්න නැහැ. හැබැයි වෙනම software එකක් විදිහට මේවා තියෙනවා ගන්න. මේකේ මෙන්න මේ Windows Movie Maker කියන එකේ සංක්‍රාන්ති transition. මේ transition කියන දේ මේ Windows Movie Maker වල විතරක් නෙවෙයි, තව තැනකදී අහු වුණා වලට. මේක PowerPoint වලදී මේක අහු වුණා. එතකොට මේ විද්‍යුත් සමර්පණ. ඒතර මේවා විද්‍යුත් සමර්පණ වලදී අපි පිටු අතර හුවමාරු වෙද්දී ඒ පිටුව ලස්සනට හුවමාරු වෙන්න අපි මේ transition කියන දේ පාවිච්චි කරා. එතකොට පිටුවක් පෙල්ලිලා එනවා වගේ, ඒ වගේම බොඳ වෙලා ගිහින් ඊළඟ කෙනා වගේ පැත්තකින් එනවා වගේ, ඒ වගේ ලස්සන transition තිබ්බා. ඉතින් මේකෙත් අහන්නේ ඒ වගේ එකක්. මේ transition යොදාගන්නේ පහත සඳහන් කොමන අවස්ථාවේද? බලමු. ශබ්දය වැඩි කිරීම සඳහා නෑ. ශබ්ද මට්ටමත් එක්ක සංක්‍රාන්ති අදාළ නැහැ. ඊට පස්සේ එක් රූපකින් අනෙකට මාරු වීම ඊතා සුමට ආකාරයෙන් සිදු කිරීම සඳහා. ඔව්. එක රූපයක ඉඳලා තව රූපයකට, ඒ කියන්නේ අපි page එකක් ගමු, පිටුවක් ගමු. ඒ පිටුවෙත් එහෙමනේ. කලින් පිටුවේ කියන්නේ ස්ලයිඩ් එක, ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එක. කලින් ස්ලයිඩ් එකේ ඉඳලා ඊළඟ ස්ලයිඩ් මේ ඉස්සරහ ස්ලයිඩ් එකට ලස්සනට කොමාරු. සුමට ආකාරයෙන් සිදු වුණායි. එතකොට දෙවෙනි උත්තරේ හරි. 33ට 2. අනිත් ඒවාත් ඕනනම් කියලා බලන්න. ඉතින් රූපේ කැපීමට නැහැ. සටහන් දීම සඳහා මේවා පාවිච්චි වෙන්නේ නැහැ ඇත්තටම. right. ඊට පස්සේ 34 වෙනි ප්‍රශ්නේ URL එකක Uniform Resource Locator. URL කියන්නේ Uniform Resource Locator. ඉතින් මේක අන්තර්ජාලය පාඩමේ තියෙන්නේ. මේවා වලට මතක් වෙන්න ඕන. මෙන්න මෙහෙම URL එකක් දීලා තියෙනවා. www.edupub.gov.lk. ඊට පස්සේ link එකක් දීලා තියෙනවා. මේක මම උදාහරණයකටම අරන් පෙන්නුවා. මේ ලිපිනේ GOV යන කොටසින් වඩාත් නිවැරදිව නිරූපණය වන්නේ කුමක්ද? හරි. අපි මේක පොඩ්ඩක් නම් කරගමු. මේ මොකද්ද? මේක ඇවිල්ලා සේවාවනේ. සේවාව නෙමෙයි. www. කියන්නේ. ඊට පස්සේ මේ ටික ඇවිල්ලා මොකද්ද? වසම් නාමය.
වසම් නාමය. මේක අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ GOV විතරයිනේ. හරි. මේ ටිකටම අපි කියනවා ඉහළ මට්ටමේ වසම් නාමය කියලා. ඒතර මේ තියෙන්නේ මේ සම්පත් වලට යන පාර නේ. පාත් එක. සම්පත් මග තමයි. සම්පත් මග තියෙන. එතකොට මේ සම්පත් වලට යන පාත් එක. මේ මොකද්ද? මේ තියෙන්නේ සම්පත් ගොනුව. ඒ pdf තියෙනවනේ. .mp3 තියෙන්න පුළුවන්. .mp4 තියෙන්න පුළුවන්. වීඩියෝ එකක් නම්. ඒතර මේ pdf එක. එතකොට මේක ඇවිල්ලා සම්පත් ගොනුව. මේ සම්පත් මග. මේක ඇවිල්ලා මේ සෙට් එකම ඇවිල්ලා ඉහළ මට්ටමේ වසම් නාමය. ඉතින් ඔයාලගෙන් අහන්නේ මේක විතරයි. GOV. එහෙම කියලා O level වලදී මේ දෙකක් කියලා ගන්නෙ නැහැ. මේ දෙකම ගන්නෙ ඉහළ මට්ටමේ වසම් නාමය කියලා. එතකොට domain name එක නෙවෙයි, file path නෙවෙයි, වසමය ශ්‍රේෂ්ඨ නෙවෙයි. ඉහළ මට්ටමේ වසම් නාමය තමයි උත්තරේ. top level domain එක. එතකොට මේක නැතුව LK විතරක් ගන්න කිව්වොත්, LK විතරක් ඇහුවනම් ඒත් ඉහළ මට්ටමේ වසම් නාමයම තමයි. හරි. right. 35 බලමු. පරිගණක ජාලකරණයේදී මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැකි ගත හැකි වසම් නාමයන් domain names උදාහරණ google.com ඒවාට අනුරූපී සංඛ්‍යාත්මක IP ලිපින උදාහරණ වශයෙන් IP එකක් දීලා තියෙනවා. බවට පරිවර්තන කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ. ඔව් අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මතක තියාගන්න බෑනේ නම් වශයෙන්. අපිට පහත සඳහන් අන්තර්ජාල සේවාවෙන් කුමන සේවාවක් මෙම පරිවර්තන කාර්යය ඉටු කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙනවද? ප්‍රමුඛව භාවිතා වේද? IP ලිපිනයක් domain name එකක් විදියට convert කරලා දෙන්නේ අපිට මම ගොඩාක් කියලා තියෙනවා. මේක කරලා දෙන්නේ වසම් නාම සේවාදායක DNS තමයි මේක කරන්නේ. හරි. domain name server මෙයා කරන්නේ අපි හැමතිස්සෙම වෙබ්සයිට් එකට log වෙන්න හදනකොටම අපි domain name එක type කරලානේ log වෙන්නේ. එතකොට ඒකට යන්න හදන්නේ. එතකොට ඇත්තටම අපි domain name එක මතක තියාගත්තට අපිට IP ලිපින මතක තියාගන්න බෑ. කවදාවත් domain name එකකින් server එකකට යන්න බෑ. වෙබ් පිටු ගන්න බෑ. ඒවා අන්තිමටම convert වෙනවා අංක විදියට. මොකද අපිට IP ලිපිනයක් නම් වශයෙන් දාන්න බෑ. IP ලිපින කියන්නේ වෙන පරිගණකයක්. කියන්නේ මොන හරි පරිගණකයක් ජාලය හරහා අපි සම්බන්ධ වෙද්දී එයාට ලැබෙන වෙනම ලිපිනය. එයාට ලැබෙන ලිපිනය. ඇත්තටම එයාගේ ගෙදර ලිපිනය වගේ. ඒතකොට එයාව access කරන්න නම් අපිට මේ අංක ටික ඕනේ. එතකොට මේ අංක ටික අපිට මතක තියාගන්න බෑ මිනිස්සු විදිහට. අපිට සංඛ්‍යා මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපිට නම් මතක තියාගන්න පුළුවන්. ඉතින් මේ සංඛ්‍යා නම් විදිහට කන්වර්ට් කරලා හොයලා දෙන කෙනා තමයි මෙන්න මේ DNS server කියලා කියන්නේ. එහෙනම් මේක කරන්නේ වසම් නාම සේවාදායකයා. 36 බලමු. වෙබ් අඩවිවල HTML ලිපිගොනු ගොඩනැගීම ලබා ගැනීම සහ වෙබ් අන්තර්ගතයන් මාරු කිරීම සඳහා ප්‍රමුඛව භාවිතා වන ප්‍රොටෝකෝලය. ප්‍රොටෝකෝලය කියලා අපි කතා කරේ අපි නිකන් නීති රීති පද්ධතියක් විදියට. අපි ඒක අනුගමනය කරන්න ඕන නීති රීති පද්ධතිය. පාත් සඳහන් ඒවා අතුරින් කුමක් විය හැකිද? HTML Hypertext Markup Language. එතකොට මේ ටෙක්ස්ට් නේද? වෙබ් අඩවි කියන්නේ ඇත්තටම ටෙක්ස්ට් විදියට යන්නේ. හරි? ටෙක්ස්ට් එක රූපත් වෙනව නෑ කියන්න බෑ. ඒ කියන්නේ වැඩිපුරම මේක ටෙක්ස්ට් බේස් වෙලා තියෙන්නේ. එතකොට මේකට ප්‍රමුඛව භාවිතා වන ප්‍රොටෝකෝල් එක තමයි වසම් නාම වෙන්න විදියක් නෑ. අපිට වසම් නාමය නෙවෙයි HTML එකක් නේ දැන් පෙන්නන්නේ වසම් නාමය අදාළයි. ඒ වුණාට ප්‍රමුඛව භාවිතා වෙන්නේ දෙයක් නැහැ මේකේ. SMTP අපි විද්‍යුත් තැපැල් හුමාරුව නෙවෙයි මේක කරන්නේ. HTML එකක් පෙන්වන්න යන්නේ. Hypertext Transfer Protocol HTTP මේක පොඩ්ඩක් තියමු. ගොනු හුමාරු නියමාවලිය. අපි මේ වෙලාවේ ගොනුවක් හුමාරු කරන්නේ නැහැ අන්තර්ජාලය හරහා. ඒක නිසා FTP භාවිතා කරන්න හිතුවන්නේ නැහැ. එහෙනම් අපේ උත්තරේ 3 Hypertext Transfer Protocol. එතකොට මේ නියමාවලිය එනේ මේ ප්‍රොටෝකෝල් එක හරහා තමයි HTML ලිපි මේ අපිට ගිහිල්ලා access කරන්න පුළුවන්. මේක තමයි අපි භාවිතා කරන්නේ. right. HTTPත් භාවිතා කරනවා. දැන් අපි පාවිච්චි කරන්නේ අතරම HTTPS.
මේකෙම වැඩි දියුණු කරපු ආරක්ෂිත secure ඔප්ෂන් එක තමයි අපි දැන් එදිනෙදා පාවිච්චි කරන්නේ. 37. වෙබ් අඩවියක කාර්ය සාධනය සහ පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා පහත සඳහන් සාධක සහ ඒවායේ බලපෑම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ තෝරන්නලු. වෙබ් අඩවියේ කාර්ය සාධනය. මොකද මේ කාර්ය සාධනය කියන්නේ? වෙබ් අඩවියක කාර්ය සාධනය. අපි වෙබ් අඩවියේ performance එක. අපි ස්පීඩ් එක, ඒ වගේම මේක වැඩ කරන හැටි, මේක කොච්චර ප්‍රබලයිද, ඒ වගේ දේවල් ගැන තමයි මේ කියන්නේ. බලමු. ඒ වෙබ් අඩවියක ඇති රූපවල ප්‍රමාණය ඉමේජ් සයිස් එක අඩු කිරීමෙන් පිටුව දර්ශනය වීමේ වේගය, කියන්නේ page loading speed එක වැඩි කරන්න පුළුවන්. ඇත්තනේ. මේක සාමාන්‍ය දැනීමෙන් උනත් කරන්න පුළුවන් මං හිතන්නේ. බලමු අපි කියලා. ඉමේජ් සයිස් එක අඩු කරා කියන්නේ අපිට data වැය වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඉක්මනට load වෙන ප්‍රමාණය වැඩි. එහෙනම් දර්ශනය වීමේ වේගය වැඩි කරන්න පුළුවන්. ඒ හරි. වෙබ් අඩවියේ අන්තර්ගතය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමෙන් SEO යන්ත්‍ර ප්‍රශස්තකරණය SEO කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ නොහැක. හරි. දැන් මං හිතන්නේ ඔයාලා SEO කියන එක දන්නවද දන්නේ නැහැ. මං ඉස්සෙල්ලා SEO කියන්නේ මොකක්ද කියලා බලන්න. දැන් අපි මොනවා හරි Google එකට ගිහිල්ලා type කරද්දී අපි මොනවා හරි දෙයක් හිතන්නකෝ අපි ඉස්සෙල්ලාම හරි අපි ICT book එක download කරගන්න ඕන reading book එක. අපි ඉතින් Google එකට ගිහිල්ලා type කරනවා download ICT reading book කියලා. එතකොට සමහරලාට links දෙකක් එනවා නේද? Google එකෙන් පළවෙනියටම දෙනවා සමහරලාට ඇත්තටම මේ රාජ්‍ය කියන්නේ government එකේ official link එක දෙනවා. එහෙම නැත්නම් තව කවුරු හරි වෙන third party හදපු LMS එක link එකක් පෙන්නනවා. ඒ කියන්නේ search engine වලින් තමයි අපිට අපේ වෙබ්සයිට් එක Google වලින් උඩට මරන් දෙන්නේ. ඒ කියන්නේ search engine එකේ search වලින් උඩට මරන් දෙන්නේ. අන්න ඒ වැඩේ කරනවට තමයි කියන්නේ SEO කරනවා කියන්නේ. search engine optimization. මේ SEO කරන ක්‍රම ගොඩාක් තියෙනවා. search engine කරා හොඳට search engine කරාට පස්සේ අපි මොනවා හරි Google එකේ හරි Bing එකේ හරි මොනවා හරි මේ search engines තියෙන්නේ. ඒ වගේ search කරාම අකුරු දැන් අදාළ හිතන්නකෝ I want to buy a car කියලා. එතකොට අපි ඒක ටයිප් කරාට පස්සේ ඒ අදාළ දේවල් ඉක්මනටම දෙනවා. ඒ කියන්නේ හොඳට SEO කරලා තියෙනවා නම් හොඳටම SEO කරපු කෙනාගේ වෙබ්සයිට් එක උඩින්ම පෙන්නනවා. හරි. ඒ කියන්නේ ඔයාලා දැන් සාමාන්‍යයෙන් වීඩියෝ එකක් බලන්න Google එකේ ටයිප් කරාම ඉස්සෙල්ලා වෙන්නේ YouTube නේ link එක. එතකොට YouTube හොඳට SEO වෙලා තියෙනවා. අන්න ඒ වෙලේ තමයි මේ කියන්නේ. එතකොට වෙබ් අඩවියේ අන්තර්ගතය නිරන්තරයෙන් ආවත්කාලීන කිරීමේ SEO යන්ත්‍ර ප්‍රශස්තකරණය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ නොහැක. වැරදි. හේතුව මොනවා හරි වෙබ් අඩවියක් හදලා අපි ඒකට නිතර අප්ඩේට් කරනවා නම් ඒ අදාළ කීවර්ඩ්ස් එහෙම අරගෙන දැන් ඔයාලා මොනවා හරි ඔයාලා දන්නවනේ දැන් මොනවා හරි Facebook එකේ ෆොටෝ එකක් දැම්මත් TikTok එකේ වීඩියෝ එකක් දැම්මත් ඔයාලා ටයිප් කරන ටෙක්ස්ට් මේ ටැග් අනුව තමයි මේක වයිරල් යනවද නැද්ද කියලා බලන්නේ. එතකොට මේකෙදිත් එහෙමයි. මේකේ අපිට එක එක try කර හොඳ keywords දදා අපිට මේක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේ එකම දේ තියෙනවට වඩා වෙන වෙනස් දේවල් තියෙනවට ඒක බලනවා මිනිස්සු බලනවා වැඩි මිනිස්සු ෂෙයා කරන වේගය වැඩි වෙබ්සයිට් උත් එහෙමයි. එතකොට මොන හරි අප්ඩේට් එකක් තියෙනවා කියලා Google search engine එකක් දැනගන්නවා. එතකොට එහෙම අප්ඩේට් එකේ තියෙන ඒවා SEO වෙන්න තියෙන ඉඩකට ගොඩක් වැඩි. ඒක නිසා මේක වැරදි. බලපෑමක් ඇති කරන්න පුළුවන්. ධනාත්මක බලපෑමක් ඇති වෙන්නේ. බලමු. පරිශීලකයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වෙබ් අඩවියක දර්ශනය කිරීමට ගත වන කාලයට සිදු බලපෑමක් ඇති නොකරයි. වැරදි. පරිශීලකයාගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ඍජුව බලපානවා වෙබ් අඩවියක දර්ශනය කිරීමට ගත වන කාලය. වෙබ් අඩවියක් දර්ශනය කිරීමට ගත වන කාලය. නේද? ඔයාට සිග්නල් කණු දෙකයි නම් තියෙන්නේ. කණු වලින් බලන්න බෑ ඇත්තටම. ඔය එතන ඒකේ සමහර ලාවට ජාලයේ ක්වොලිටි එක අනුව ඒක වෙනස් වෙනවා. එහෙනම් සීත් වැරදි. ඒ පමණක් නෙවෙයි. 37ට 1. ඊට පස්සේ 38 GIMP කියලා software එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් Photoshop වගේම software එකක්. මේක තියෙන්නේ photo edit කරන්න. photo වල color වෙනස් කරන්න. ඒ වගේම ඔය Photoshop වලින් කරන ගොඩාක් වැඩ කරන්න පුළුවන්. එතකොට මේකෙදි මේ අපෙන් අහනවා GIMP යෙදුමේදී gradient මෙවලම භාවිතා කරන්නේ කොමන කාර්යයක් සඳහාද?
හරි ළමයි ග්‍රේඩියන් කියන්නේ මෙන්න මෙහෙම එක තැන් අපි බලමු ග්‍රේඩිය